මේ පැති වල නම් තාමත් බිම් බෝම්බ අයින් කරනවා. ක්ලියර් කරපු ඒරියාස් වල විසිටර්ස් ඒරියා කියලා බෝඩ් ගහලා මිනිස්සුන්ව දැනුවත් කරලා තියෙනවා. MAG කියන්නේ පුපුරා ගිය නැති, ඒ කියන්නේ බ්ලාස්ට් නොවුන බෝම්බ හොයලා ඒවා විනාශ කරන උපදේශන සංවිධානයක්. අද මම ඇවිත් ඉන්නේ ඒකල ඇඩ්වාන්ටේජ් එකට. වාහනේ තින් කරාට පස්සේ මම යන්නේ අදාළ බේගින් වාහනේ රිවර්ස් එකක් ගහලා ලෝඩින් වලට දාන්න. මම ඇඩ්වාන්ටේජ් එකට යනකොට උදේ 10:00 විතර වුණා. වීඩියෝ එක පටන් ගන්න කලින් තව දෙයක් තියෙනවා කියන්න. ඔය වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම කැම් එක රෙදිපටියකින් ගැට ගහලා තමයි තියෙන්නේ. මම හෝල්ඩ් එකක් ගන්න කොළඹ කොටුවටක් ගියා, මට හම්බුන්නේ නැහැ. ඉතින් මම ඕක රෙදිපටියකින් ගැට ගහලා තමයි තියෙන්නේ. මොකක් හරි කැත්තෙන් හරි උදැල්ලෙන් හරි වැඩේ කරන්න ඕන නිසා මම ඒ විදිහට කැම් එක මවුන්ට් කරගත්තා. මොකද මම මේ දේ කිව්වේ අපේ ලංකාවේ මිනිස්සු අනිවාර්යෙන් මොකක් හරි වැරද්දක් හොයන්න බලාගෙන තමයි ඉන්නේ. මම මගේ වීඩියෝස් වලින් දාන්නේ අපේ ජොබ් එකේ අපිට වෙන ඇත්තම සිද්ධි. ඉතින් කිසිම දෙයක් මම බොරුවට රඟපාලා දාන දෙයක් නැහැ. මම කිසිම තැනක වැරදි දේවල් දාන්නෙත් නැහැ. ලොකු පොඩි ඕනි කෙනෙක්ට මගේ වීඩියෝස් බලන්න පුළුවන්. සහ මට කෝල් කරලා කට්ටිය කියනවා මගේ පොඩි පුතා වාගේ වීඩියෝස් බලන හරි ආසෙන් බලනවා. එහෙම ඉතින් කෝල් කරලා කියනවා. ඒතකොට මම දැනගත්තා එතකොට මගේ වීඩියෝස් ලොකු අය විතරක් නෙවෙයි පොඩි කට්ටිය පව බලනවා කියලා. ඉතින් ඒතකොට මම අඩුම ගානේ වෙන වැරදි වචනයක් කිව්වත් ඒක ගොඩක් සමාජගත වෙනවා. අපි මේ යන හැම ගමනක්ම යන්නේ තනියෙන්. ඒ කියන්නේ ඩ්‍රයිවර් විතරයි. ගෝලෙක් නැහැ. වරායේ දුවන හැම වාහනයකටම වගේ ගෝලෙක් නැහැ. 95%ක්ම ඩ්‍රයිවර්ස්ලා යන්නේ ගෝලියෝ නැතුව. එහෙමත් වාහනයක තමයි ගෝලෙක් ඉන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මම මේ වැඩ කරන ට්‍රාන්ස්පෝර්ට් එකට කෝල් අරන් අහලා තිනවා ගෝලියෝ ගන්නවද ඩ්‍රයිවර්ස්ලා ගන්නවද කියලා. ගෝලියෝ නම් කොහොමවත් ගන්න නැහැ. මොකද අපිට ගෝලියෝ නැහැ. ගෝලියෝ නැතුව තමයි අපි දුවන්නේ කලින් ඉඳලා. ඉතින් ඩ්‍රයිවර්ස්ලාත් අපේ ට්‍රාන්ස්පෝර්ට් එකේ ඔක්කොම ඉන්නවා. ඩ්‍රයිවර් කෙනෙක් ඕන නම් මම ඔය කට්ටියව දැනුවත් කරන්න. කොහොම හරි අද මම ඔයාලා එක්කන් යන්නේ කාත්තන්කුඩි වලට. ඒ කියන්නේ කාත්තන්කුඩි තියෙන්නේ මඩකලපිය. කාත්තන්කුඩි ආරයම්පති වලට. මාව මෙතනින් අවුට් කරනකොට ටයිම් එක කීය විතර වෙයිද කියලා මමවත් දන්නේ නැහැ. දැන් තමයි ලෝඩින් වලට ආවේ. මේක තමයි මං හිතන්නේ යවන්නේ. නෑ බැටි වල. කොහොම හරි ඒකලට වැස්සකුත් වැස්සා. වැස්සත් ඉවර වුණාට පස්සේ වාහනේ ඉස්සරහට ගන්න කිව්වා. ඉස්සරහට ගන්න දොරවල් දෙක වහලා සීල්ලයක් දාන්න තමයි දැන් ඔය යන්නේ. දැන් වෙලාව රෑ 8:00යි. ඔන්න ඉතින් මම කොළඹින් පිටත් වෙන්න යන්නේ රෑ 8:00යි. වාහනේ කරපු ලෝඩින් එකේ ඩොකියුමන්ට් ටික ගෙනත් දෙනකන් තමයි මම ඔය උතන්ට වෙලා ඉන්නේ. ඊට පස්සේ ඩොකියුමන්ට් ටිකත් අරගෙන වාහනේත් එතනින් අවුට් කරලා මම කාත්තන්කුඩි වලට යන්න කොළඹින් පිටත් වුණා. මම දැන් ඔය යන්නේ කොළඹ කුරුණෑගල පහේ පාරේ. කුරුණෑගල පැත්තට තමයි මම ඔය දැන් යන්නේ. කුරුණෑගලට එනකොට රෑ 11:00 විතර වුණා. ඉතින් මම කුරුණෑගලින් දඹුල්ල පාරට දාලා ලාෆ් ගෑස් එකෙන් තෙල් ගහගත්තා. මම යන්නේ කුරුණෑගල, දඹුල්ල, හබරන, පොළොන්නරුව, ඊට පස්සේ පොළොන්නරුවෙන් තමයි දාන්නේ මඩකලු පැත්තට. ඕනානේ, මඩකලපු, කාත්තන්කුඩි, ඊට පස්සේ තමයි ආරයම්පති වලට යන්නේ. කීයකද? 52ක්. කොහොම හරි රෑ එළි වෙනකම් මම ඩ්‍රයිව් කරා. එක දිගටම ඩ්‍රයිව් කරෙත් නැහැ. මම තැන් 2-3කම නවත්තව තේ බොන්න. තව තැන් 4-5කම නවත්තලා විනාඩි 15ක් 20ක් වගේ ටිකක් වෙලා නිදාගෙන ඉඳලා තමයි මම ඩ්‍රයිව් කරේ. මම දැන් ඔය පොළොන්නරුවත් පාස් කරගෙන මඩකලු පාරේ යන ගම. බලන්නකො මේ පැත්තේ තියෙන ලස්සන මේ දවස්වල නම් මේ පැත්තට වහිනවා. බලන්නකො හැම ගහක් කොලක්ම ලස්සනට කොළ පාටට තියෙන විදිහ. අපි එන අනිත් දවස්වල නම් තනිකර ගහක් කොලක් පේන්නවත් නැහැ. ඔක්කොම දුඹුරු පාට වෙලා වේලිලා ගිහිල්ලා. ගැස්සත් එක්කනම් හැබැයි මාරම ලස්සන පළාතක්. ඔය තියෙන්නේ පූනානේ වේල්ලට යන පාර. ඒ පාරේ නම ඔය කට්ටිය පොඩ්ඩක් බලලා කියවන්නකෝ. යුද්ධේ කාලේ නම් මේවා කොහොම තියෙන්නේ නැද්ද? යුද්ධ ඉවරලත් අවුරුදු ගාණක් ගිහිල්ලා. ඒ වුණත් තාම මේ පැතිවල බිම් බෝම්බ පුපුරන ද්‍රව්‍ය තාම හම්බ වෙනවා. ඉතින් ඔය ඒරියා එකේ තාම බිම් බෝම්බ තියෙනවා. ඒ ඒරියා එක ක්ලියර් කරලා නැහැ. ඒරියා එක ක්ලියර් කරලා තියෙන පැතිවල ක්ලියර් ඒරියා කියලා ගහලා මිනිස්සුන්ට ඉන්න සුදුසුයි කියලා බෝඩ් එකම ගහලා වෙන් කළා තමයි තියෙන්නේ. දන්න කෙනෙක් කියන්නකෝ මම පාස් කරගෙන යන පාලම මොකද්ද කියලා. ඔන්න ඉතින් ගමන යන අතරතුරේ මට ආයෙත් වැස්සක් හම්බුණා. කොච්චර වැස්සත් ඉතින් මේ පැත්තේ තියෙන රස්නේ නම් ටිකක්වත් අඩු වෙන්නේ නැහැ. මඩකලපුව වලට කිට්ටු වෙනවත් එක්කම වැස්සත් නතර වුණා. බලන්නකෝ දැන් ඉතින් සෝබාදහමේ තියෙන අපූර්වත්වය තිබ්බ කාලේ ගුණේ එහෙම් පිටින්ම වෙනස්. ඔන්න ඉතින් මම මඩකලපු ටවුන් එකත් පාස් කරගෙන කල්මුනේ පැත්තට යනකොට තමයි මෙන්න මේ පාලම හම්බෙන්නේ. ඔන්න ඔය මැප් එකේ ඔන්න ඔය හරි තමයි මම දැන් ඉන්නේ. රතු පාට රවුන්ඩ් කරලා තියෙන්නේ. ඔය තමයි කල්ලඩි පාලම. අපි මේ යන අලුත් පාලම හදලා තියෙන්නේ 2013 වසරේදී. ඔයාලට ඔය වම් පැත්තෙන් පේන්නේ පැරණි පාලම. පැරණි පාලම හදලා තියෙන්නේ 1924 දී. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී. කල්ලඩි පාලම මුල සින්දු කිව්ව මාළු ඇයි කොල්ලු ගැහුනේ සිතාරයට වෙඩි වැදුනද යාළු
ඔන්න ඉතින් අවට වටපිටාවත් ලස්සන බල බල මම ආවා කාත්තාගුණි ටවුන් එකට. කඩවල් එහෙමත් තාම ඇරලා නැහැ. මොකද උදේ 7:00ට විතර ඇති මම කාත්තාගුණි ටවුන් එකට එනකොට. මේ ටිකේ නම් වයර්, ගස්වල අතු වගේ දේවල් ටැංකිය උඩ වදිනවා. ඔන්න ඉතින් මම ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මම දැන් ඉන්නේ ආරයම්පති බ්‍රැන්ඩ් X එක ළඟ. මෙතනිමුත් වාහනේ ඉන් කරලා තමයි වාහනේ බ්‍රැන්ඩ් X එක ඇතුළට දාගන්නේ. ඉතින් මම එතන ඩොකියුමන්ට් එක ඔක්කොම දීලා මගේ විස්තරත් එක්ක කොහොම අරගෙන ඒ කට්ටිය මට පාස් එක දුන්නාට පස්සේ මම වාහනේ ඉන් කරන්න තමයි මේ යන්නේ. මේ වගේ ලොකු වාහනයක් හරවනකොටවත් අනිත් වාහන පොඩ්ඩක්වත් ඉඩ දෙන්නේ නැහැ. විශේෂයෙන් බයික් වීල් අනිවාර්යෙන් අස්සෙන් හරි යන්න තමයි බලන්නේ. මම ලයිට් ගහලා හෝන් ගහලා සිග්නල් ලයිට් දාලා මොනා කරත් ඒ කට්ටිය නවතින්නේ නැහැ. ඉතින් මාත් ටික සේෆ්ටි එකේ හිමීට ඉස්සරහට ගත්තා. බලන්නකෝ බයිසිකල් එහෙම යන්නේ කනලඟි. ඊට පස්සේ ඉතින් වාහනේ ඇතුලෙන් පාක් කරා. මගේ වාහනේ විතරක් නෙවෙයි තව වාහන ඇවිල්ලා දෙනවා ලෝඩින් අන්ලෝඩින් වල. ඉතින් ඇතුලෙන් කතා කරනකම් වාහනේ මේ විදිහට පාක් කළා තමයි තියෙන්නේ. අපි කොළඹ ඉඳන් මෙහෙට ආවට පස්සේ කෑම බීම, වොෂ්රූම්, වොෂ් එකක් දාගන්න හැමදේම මෙහෙ පිළිවෙලකට තියෙනවා. උදේට, දවල්ට, රැට කෑම ෆ්‍රී දෙනවා. ඒවට නම් සල්ලි ගන්නෙ නැහැ. තව ගොඩක් දෙනෙක් අහලා තිබ්බා අපි කොහොමද මේ හයර් හොයාගන්නේ කියලා. ඒ කියන්නේ ඕකිඩෝකි ආයතනයෙන් තමයි අපිට මේ හයර් දෙන්නේ. අපිට ජොබ් එකක් වැටුණාට පස්සේ අපේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. යන්න ඕන දිනය, යන්න ඕන ලොකේෂන් එකේ ඇඩ්‍රස් එක, විස්තර ගොඩක් එක්ක ෆෝන් එකට මැසේජ් එකක් එනවා. ඊට පස්සේ තමයි අපි ජොබ් එක ස්ටාර්ට් කරන්නේ. ඕකිඩෝකි ආයතනෙ සම්බන්ධ කරගන්න ඕන අයට ඔන්න තියෙනවා මේල් ඇඩ්‍රස් එක සහ ෆෝන් නම්බර්ස් දාලා දිනවා. ඕකිඩෝකි ආයතනත් එක්ක සම්බන්ධ කරගන්න මේ නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න. ඉතින් ටික රෑත් තුනක්. රෑ වෙලා මම වොෂ්යක් එම දාගෙන මෙන්න මෙතනට එන්න නම් අමතක කරන්නේ නැහැ. සබ්මැරීන් එකක් කන ගමන් චායි ටී එක බොන එක වෙන මාතල් එකක්. ඉතින් රෑත් තුනක්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මට සපෝට් එක දෙන ඔය කට්ටිය හැමෝටම ජය වේවා.